ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දෙවියන්ගේ දරුවනි බුදුදිනට දාසුන් සුවපත්වන ප්‍රීතියෙන් සතුටෙන් සමාදානයෙන් සහ ආශිර්වාදයෙන් පිරුදාසක් වේවා කියලා. අපි ගීතාවලිය 118 පාළොස්වෙනි පදය අපි කියවා බලමු. ප්‍රීති වීමේ හා ගැලවීමේ ශබ්දේ ධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්භලය. ස්වාමීන් වහන්සේගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියා කරයි. ආමෙන්. අපිට මේ ස්ථානයේ කරුණු දෙකක් බලන්න පුළුවන්. ඊටාම අනර්ග වචනයක්. ඒ කියන්නේ අපිට මෙතන පෙනෙනවා ප්‍රීති වීමේ ගැලවීමේ ශබ්ද ධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්වල. මේක මේ කාලේ බොහොම අවශ්‍ය වන සුබ පණිවිඩයක්. සුබ වචනයක් ඒක. මම එහෙම කියන්නේ හේතුව මේ විපත්ති කාලේ හැම නිවසකම සල්ලි තියෙන නිවසල වේවා, දිලින්දාගේ නිවස වේවා, රජ මැදුර වේවා, හැම තැනම මේ කියන ප්‍රීතිය, මේ කියන ගැලවීම නැහැ. ඒකම ඇත්ත. සල්ලි තියෙන දැන් දුප්පත් මිනිහා හිතනවා සල්ලි තියෙන මිනිහා මොනවාද ඒගොල්ලන්ට කිසි අඩුපාඩුවක් හිඟයක් නැහැ නේ කියලා. උන්ට මේක දැනෙන්නේ නැහැ. එයාටත් දැනෙනවා. එයාගේ බිස්නස් කඩායි වැටිලා, උන්ගේ ව්‍යාපාර උන්ට කරගන්න බැරුව දඟලනවා. ඒ වගේ එයාට ප්‍රශ්න තියෙනවා. ඒතර එයාට තව ප්‍රීතිය කියන එක නැතිව තියෙන්නේ දැන්. ඒ වගේම තමයි මෙතන කියනවා ධර්මයේ හැබැයි මෙතන කියනවා ධර්මිෂ්ඨයාගේ නිවසේ මොකද වෙන්නේ? එයාගේ ජීවිතේ ප්‍රීති වීමත් ගැලීමේ ශබ්දයක් තියෙනවලු. දැන් මේ කතා කරන්නේ කවුරු ගැනද? මේ සුබ වචනේ කා ගන්නද මේ කතා කරන්නේ? දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන මිනිසයා. දෙවියන් වහන්සේගේ කැමැත්තට යටත්ව හැසිරෙන දේව වචනට එකඟව හැසිරෙන මිනිසයා. අපි මෙච්චර කාලයක් ඉගෙනත් වගේම ධර්මිෂ්ඨයෙක්ස ප්‍රකාශ වෙන්නේ ඊතර දෙවියන් වහන්සේත් එක්ක ජීවත් වෙන මිනිසෙක්. සුද්ධ කමින් හැසිරෙන මිනිසෙක්. ඒතර ඒ මිනිසයාගේ ජීවිතේ ලොකුම ආශිර්වාද මේ විපත්ති කාලෙදී ප්‍රීති වීම නිතරම යාගේ ජීවිතේ ප්‍රීතියක් තිබෙනවලු. මේක තමයි ලෝකයට නැත්තේ. ඒතර අද මේ විපත්ති කාලෙදී හරියට ආලෝකයේ අන්ධකාරයෙන් වෙන්ව තිබෙනා වගේම අපේ තේරුම් ගන්නට ඕනේ මේ විපත්ති කාලෙදී හැම මිනිස්සෙම කොඳුරද්දී අඬද්දී කනස්සටපත් වෙනකොට වේදනාවෙන් ඉන්නකොට අයියෝ මොන කරුමැද්ද කියලා උන් කියන විට අපගේ ජීවිතේ ප්‍රීතිය ධර්මිෂ්ඨයාගේ ජීවිතේ ප්‍රීතිය මොන හේතුවකින්වත් අඩු වෙන්න බෑ. මුළු ලෝකෙ ඉගෙන ගත්තත් ධර්මිෂ්ඨයාගේ ප්‍රීතිය අඩු වෙන්න බෑ. බයිබලයේ අපි දකින්නේ සිද්ධාන්ත වලින් ඒව තමයි. එතකොට ඊට පස්සේ කියන්නේ යාගේ ජීවිතේ ගැලවීම. එහෙනම් මේ විපත්තිය තුල ඔකට ගැලවීමක් තියෙනවා. ප්‍රීති වෙන්නේ හේතුව ඒක තමයි. මට විපත්ති බලපන්නේ නැහැ. මේ විපත්තියෙන් ස්වාමින්වහන්සේ මාව ගලවනවා. මේ විපත්තියෙන් ස්වාමින්වහන්සේගේ රැකවරණ මා කරේ තිබෙනවා. උන්වහන්සේගේ හස්තේ මා කරේ තිබෙනවා. ස්වාමින්වහන්සේගේ අභිමුඛයේ මා කරේ තිබෙනවා. උන්වහන්සේගේ ලේවල බලකොටුව තුල මා සංගවා තිබෙනවා. ඒ නිසා විපත්තිය මට උදරක් වෙන්න, කරදරයක් වෙන්න, ඒක මට මහා පීඩක් වෙන්න යන්නේ නැහැ. ඒක තමයි ප්‍රීති වෙන්නේ. ඒ සිතුවිල්ල එයාව ප්‍රීතියටපත් කරනවා. එතකොට මොකද වෙන්නේ? එයාගේ ගෙදර ගැලවීම. එහෙනම් එයා ගැලවීම ප්‍රකාශ කරනවා. මට ගැලවීම තියෙනවා. මට මිදීම තියෙනවා. මට සුරක්ෂිතභාවය තිබෙනවා. මට ආශිර්වාද තියෙනවා. මට හිඟකම බලපාන්නේ නැහැ. ඉතින් මේ කාලේ මේක නේද ඔයගන් ජීවිත අවශ්‍යලා තියෙන්න ඕන කරන්නේ. ඉතින් බලන්න මේ පදේ මොනතරම් ගැඹුරු පදයක්ද කියලා. ඊළඟ දෙවෙනි කාරණේ මේක ලොකු විස්තරයක් තියෙනවා. දෙවෙනි කාරණේට අපි ඉක්මනට යමු. දෙවෙනි කාරණේ කියන්නේ ස්වාමිනාංශගේ දකුණු හස්තයේ වික්‍රමාන්විත ක්‍රියා කරය. මොනවද කරන්නේ? එක එකනාගේ හස්තේ නෙමෙයි අපිට දිගු වෙන්න ඕනේ. ආණ්ඩුවේ හස්තය, ආරාගේ හස්තය, මෙයාගේ හස්තේ මට වැඩක් නැහැ. මෙතන කියනවා ස්වාමිනාංශගේ දකුණු හස්තේ, වම් හස්තයක් නෙමෙයි ශක්තිමත්ම හස්තේ. මනුෂ්‍යයාගේ ජීවිතයේ ශක්තිමත්ම අත තමයි දකුණු අත කියන්නේ. ඒක සුභවාදී ක්‍රියා කරන අතක් කියලා අපි ප්‍රකාශ වෙන්නේ. ඒ දකුණු අත වික්‍රමාන්විත කියන වචන දාලා තියන්නේ හේතුව තමයි අපිට හිතා ගන්නට බැරි විදියට පුදුම සහගත ලෙස අපිට පුදුම වෙන අන්දමට ක්‍රියා කරනවලු. මේ වගේ පොරුද්දක් කොහෙද තියෙන්නේ? ඔය ජනතුමාට මොන රජාට දෙක දෙන්න පුළුවන්? මේක දෙන්න පුළුවන් මුළු ලෝකෙම සියල්ල පාලනය කරන්නා සර්ව බලධාරී දෙවියන් වහන්සේටයි. දරුන්ගේ දෙවියන් වහන්සේට, ස්වාමුරුන්ගේ ස්වාමින් වහන්සේට, රජුරන්ගේ රජුරන් වහන්සේට පමණයි මේ පොරොන්දුව දෙන්න පුළුවන්. වික්‍රමාන්විත උන්වහන්සේගේ හස්තේ රෑ දවල් නොකොඩාම ඔබගේ ජීවිතේ ක්‍රියා කරනවා. ඔබගේ ජීවිතය කියලා කියන්නේ ධර්මිෂ්ඨයාගේ ජීවිතේ. තේරුණාද? එහෙනම් ඔබ මේ පොරොන්දුව අත්පත් කරගන්න ඕනේ නම් ඔබ ප්‍රීතියෙන් ගැලීම තුළ ජීවත් වෙන්න ඕනේ. ඔබගේ නිවස තුළ මේ විපත්ති කාලෙදී මීට දරුණු වෙන්න පුළුවන් විපත්තිය.
නමුත් ඔබට මට අනුතරක් වෙන්න යන්නේ අපි ධර්මිෂ්ඨ ජීවත් වෙන පටන් ගන්නකොට. ඒ නිසා මේ වචනයට නිසි තැන අපි දෙමු අපේ ජීවිතේ. ධර්මිෂ්ඨකමට නිසි ලෙස අපේ ජීවිත පිට හරිමු. එවිට උන්වහන්සේගේ දකුණු හස්තේ වික්‍රමාන්විත ක්‍රියා කරනවා. ආයේ කාටද අනිත් පැත්ත රවන්න පුළුවන්. කාටද අත වළක්වන්න පුළුවන්. ඒ නිසා මේක ලොකු පණිවිඩයක් මම ඔබට මේ කෙටියෙන් කියන්නේ. මේක මෙනෙහි කරලා මේකේ තියෙන බාලයේ ජීවිතය අත්දැකලා ප්‍රීතියෙන් අද ජීවත් වෙන්න අඬන්න එපා, දුක් වෙන්න එපා. ආර්කමික කියලා හිත අවුල් කරගන්න යන්න එපා. ප්‍රීති වෙන්න. ගැලීම ප්‍රකාශ කරන්න මට ගැලීම තිබෙනවා කියලා ඔබට දකින්න පුළුවන්. අද දවස්වල උන්වහන්සේගේ වික්‍රමාන තාත්ත කොහොමද ඔබගේ ජීවිතයේ ඔබගේ පවුල තුළ ඔබගේ නිවසේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. හලෙලූයා. ආමෙන්. ප්‍රාර්ථනා කරමු. දයාබර දෙවි පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ අනර්ග බලවත් වචන ගැන ස්තුති ධර්මිෂ්ඨයාගේ නිවිසේ ඇඳීම දුකක් වේදනාවක් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. ඔබේ ජීවිතයේ තිබෙන්න යන්නේ ස්වාමිනී මහත් ප්‍රීතියක්. ඔබේ ජීවිතයේ තිබෙන්න යන්නේ ඔබේ නිවසේ මහත් ගැලීමක්. ඒකයි ප්‍රකාශනීය දෙවියන් වහන්සේ. පමණක් නෙවෙයි ස්වාමීන් වහන්සේ කියනවා ඔබ වහන්සේගේ දකුණු අත වික්‍රමාන්විත. ඒ කියන්නේ අපිට හිතා ගන්නට බැරි විදිහට ක්‍රියා කරනවා කියලා. ඔව් ස්වාමිනේ විසිදුමක් අපිට පේන්නේ නැහැ. සුවයක් අපිට පේන්නේ නැහැ. ස්වාමිනේ තමයි අපිට ආලෝකයක් පාව නොපෙනෙන්න පුළුවන්. නමුත් ඔබගේ අත වික්‍රමාන්විත ක්‍රියා කරද්දී අපේ සියල්ල දකින්න යනවා. සුවය අපි දකින්න යනවා. ආශිර්වාදයක් දකින්න යනවා. සඵලතාවක් දකින්න යනවා. හිඟකම අපෙන් දුර වෙන්න යනවා. කාලකණ්ණකම අපෙන් දුර වෙන්න යනවා. ආඳුර දුර වෙන්න යනවා. සියලු සාපයන් දුර වෙන්න යනවා. මක්නිසාද ඔබගේ දකුණු වික්‍රමාන්විත අත අපිට හිතා ගන්නට බැරිද අපත් එක්ක ක්‍රියා කරන්න පටන් ගන්නවා. අපිට ජය දෙන අපිට ආශිර්වාද කරන්න පුළුවන් විදියට හාලෙලූයා. ඔබට ස්තුතියි මේ ගැන. මේ දරුවන්ට ආශිර්වාද කරන්න, ආරක්ෂා කරන්න, ඒ වගේම ස්වාමීන් තුන්වෙනිවට අවශ්‍ය දේ ලබා දෙන්න ඔබට කැප කළ බාර කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.